1996 ජූලි 19 වන දින මධ්‍යාහ්නයේ පමණ වන විට වෙළඳ නෞකාවෙන් LCM යාත්‍රාවලට 6 වන පාබල 7 වන ගැමුණු හේවා හා 2 වන කමාන්ඩෝ බලඇණිවල සෙබළුන් ගොඩනැංවීම අවසන්ව තිබුණා. මේ අනුව LCM යාත්‍රා මුලතිව්වරල කරා යාත්‍රා කිරීම ආරම්භුවේ ත්‍රිවිධ පහර ක්‍රියාන්විතයේ තෙවන අදියර දියත් කරමින්. LCM යාත්‍රා මෙහෙයවෙමින් ඒවාට ආරක්ෂාව සැපයුවේ SLNS රණවිරු නෞකාවේ ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් පරාක්‍රම සමරවීර. ඊට අමතරව ඩෝරා යාත්‍රා 6ක්ද ඒවාට ආරක්ෂාව සැපයීමට සහාය වූවා. මේ මුළු යාත්‍රා ඒකකයටම අණ දුන්නේ ත්‍රිකුණාමලයේ සිටි නැගෙනහිර නාවික කලාපයේ භාරව සිටි රියර් ඇඩ්මිරල් ඩී.කේ. දසනායක. SLNS රණවිරු නෞකාව ප්‍රමුඛ ඩෝරා යාත්‍රා 6ට LCM යාත්‍රා 3ත් ඒවායේ සිටින සෙබළුනුත් මුහුදු කොටි ප්‍රහාරවලින් ආරක්ෂා කර ගැනීමේ ඉතා භාර දූර කර්තව්‍ය පැවරී තිබුණා. 1996 වන විට නාවික හමුදාවත් මුහුදු කොටිත් සිටියේ ශක්තිමත් බවින් කවර ස්ථානයකද සටනකදී වැඩි වාසි තිබුණේ කාටද කියා අපි මදකට සොයා බලමු. මේ වන විට මුහුදු කොටි බලකායේ ත්‍රස්තවාදීන් 3000කගෙන් පමණද විවිධාකාරයේ කොටි බෝටු 120කගෙන් පමණද සමන්විත වුණා. මුහුදු කොටින්ගේ ප්‍රහාරක යාත්‍රා ඒකකය ප්‍රධාන යාත්‍රා වර්ග දෙකකින් යුක්ත වුණා. ඒ මුරාජ් නම් වූ වේග ප්‍රහාරක බෝට්ටු හා ඉඩායන් නම් වූ මරාගෙන මැරෙන කොටි බෝට්ටු වශයෙන්. මෙම ප්‍රහාරක බලයට මුහුණ දීමට නාවික හමුදාවේ තිබුණු ප්‍රධානතම සවිය වුණේ ෆාස්ට් ඇටැක් ක්‍රාෆ්ට්ස් හෙවත් වේග ප්‍රහාරක යාත්‍රායි. අපි ෆාස්ට් ඇටැක් ක්‍රාෆ්ට් වර්ගයේ ඩෝරා යාත්‍රාවක් හා මුරාජ් වර්ගයේ කොටි බෝට්ටුවක් සංසන්දනය කර බලමු. කොටි ප්‍රහාරක බෝට්ටු වලට බලය ලැබුණේ අශ්ව බල 150ත් 250ත් අතර වූ අවුට්බෝඩ් මෝටර් යන්ත්‍ර කිහිපයකින්. ඒවායේ උපරිම වේගය වුණේ නොට් 35 38ත් අතර ප්‍රමාණයක්. ඊට සාපේක්ෂව ඩෝරා යාත්‍රාවල වේගය නොට් 48ත් 49ත් අතර වුණා. මුහුදු කොටි යාත්‍රා ක්‍රියාත්මක වුණේ පෙට්‍රල් වලින්. ඩෝරා යාත්‍රා ක්‍රියාත්මක වුණේ ඩීසල් වලින්. මේ නිසා මුහුදු කොටි යාත්‍රාවලට වේගයෙන් තම උපරිම වේගයට ළඟා වීමට හැකියාව ලැබුණා. නමුත් ඔවුන්ගේ ඉන්ධන ධාරිතාවයේ සීමා සහිත වුණු නිසා ඈත දියඹේ ප්‍රහාර එල්ල කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වගේම මුහුදු කොටි බෝට්ටු මිලිමීටර 23 ප්‍රහාරක අවි මිලිමීටර 12.7 මැෂින් තුවක් වලින් හා RPG අවි වලින් සන්නද්ධ කොට තිබුණා. නාවික හමුදාවේ ඩෝරා යාත්‍රා මීට සමගාමීව මිලිමීටර 23 අවි හා මිලිමීටර 12.7 හා මිලිමීටර 7.62 මැෂින් අවි වලින් සමන්විත වුණා. මුහුදු කොටි බෝට්ටුවල අවි මුහුදේ ගැස්සීම සමග සෙලවීමට ලක්වන බැවින් ඒවාට වැඩි නිර්වද්‍යභාවයක් තිබුණේ නැහැ. මීට සාපේක්ෂව ඩෝරා යාත්‍රාවල අවිවල ඊට වඩා නිර්වද්‍ය බවක් තිබුණද ඩෝරා යාත්‍රාවලට තර්මල් කැමරා හා MSIS හෙවත් මල්ටි සෙන්සර් ස්ටැබිලයිස් ඉන්ටග්‍රේටඩ් සිස්ටම්ස් මේ වන විටත් හඳුන්වා දී තිබුණේ නැහැ. මේ නිසා මරාගෙන මැරෙන කොටි බෝට්ටු වලට හරියටම ඉලක්කයට පහර දීමට හැකියාව ඩෝරා යාත්‍රාවලට අහිමිව තිබුණා. මෙය මුහුදු සටන්වලදී ඩෝරා යාත්‍රාවලට යම් අවාසිදායක තත්ත්වයක් ගෙන දුන්නා. මේ ආකාරයට එකකට එකක් ලෙසගෙන සංසන්දනය කළ විට නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රා මුරාජ් කොටි බෝට්ටු වලට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින බව පෙනුනත් යථාර්ථයේ ඊට වඩා බොහොම වෙනස් වුණා. 1996 වන විට නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රා 40ක් පමණ තිබුණා. මුහුදු කොටි ප්‍රහාරවලට මුහුණ දීමට වගේම සෝදිසි මෙහෙයුම් වලටත් යොදා ගැනීමට සිදු වූයේ මෙම සීමිත යාත්‍රා ප්‍රමාණය. එම නිසා එක් මොහොතක මුහුදේ පවත්වාගත හැකි වූයේ යාත්‍රා 12ක් පමණයි. ඒවා ඩෝරා යාත්‍රා දෙක බැගින් වූ කණ්ඩායම් 6ක් ලෙස මුහුදේ මුර සංචාර සිදු කළා. කොටි ත්‍රස්තවාදීන් සතුව මේ වන විට විවිධාකාරයේ බෝට්ටු 120ක් පමණ තිබුණා. ඒ වගේම ප්‍රහාර එල්ල කරන වේලාව තැන ආදිය තෝරාගෙන තමාට වාසි අවස්ථාවල සංඛ්‍යාත්මක වාසිය තබාගෙන ප්‍රහාර එල්ල කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබී තිබුණා. ප්‍රහාර එල්ල කිරීමේදී මුහුදු කොටින් ඉතා වාසිදායක සංග්‍රාමික උපක්‍රම දෙකක් උපයෝගී කොට ගත්තා. පළමුවෙන් වුණේ සෝම් ටැක්ටික්ස් හෙවත් පොකුරු සටන් ක්‍රමයයි.
දෙවැන්න වුණේ වුල්ෆ් පැක් හෙවත් වෘක රැළක් පහර දෙන ආකාරයට පහර දෙන සටන් ක්‍රමයයි. සෝම් ටැක්ටික්ස් හෙවත් පොකුරු සටන් ක්‍රමයේ වසර 3000කටත් වඩා පැරණි සටන් ක්‍රමයක්. මධ්‍යදරණී මුහුදු කොල්ලකරුවන් රෝම නෞකාවලට එරෙහිව භාවිතා කළ මෙම උපක්‍රමයේ මූලික ලක්ෂණය වුණේ තම සංඛ්‍යාත්මක වාසිය තමාට වඩා ප්‍රබල සතුරෙකු අඩපණ කොට විනාශ කිරීමට යොදා ගැනීමයි. මේ අනුව නාවික හමුදාවේ ඩෝරා යාත්‍රා දෙකකට පහර දීමට කොටි ප්‍රහාරක යාත්‍රා 25ක් 30ක් අතර ප්‍රමාණයක් යොදා ගැනීම සිදු කෙරුණා. සාමාන්‍යයෙන් කොටි බෝට්ටු සංගවා තිබුණේ වෙරළෙන් කිලෝමීටර් කිහිපයක් ඇතුළත ඝන කැලෑව තුල. එසේ සිටිමින් නාවික ක්‍රියාකාරකම් නිරීක්ෂණය කොට කොටි බෝට්ටු රහසේ වෙරළට ගෙනවුත් එක්වරම මුහුදට දියත් කිරීම සිදු කෙරුණා. වී අකුරේ හැඩයට ගමන් කරමින් එක්වරම වටකොට එල්ල කරන මෙම ප්‍රහාරවලට කළ හැකි හානිය ඉතා විශාලයි. ඩෝරා යාත්‍රාවකින් එක් කුණ්ඩයක් පිටවන විට මුහුදු කොටි යාත්‍රා 25ක් 30කින් උණ්ඩ ගණනාවක් ඩෝරා යාත්‍රාව ඉලක්ක කොටගෙන එල්ල වුණු අතර සංඛ්‍යාත්මක වාසිය නිසා ලැබෙන මෙම ප්‍රහාරක බලයේ වෙනස ඩෝරා යාත්‍රාවලට ඉතා අවාසිදායක වුණා. ඒ වගේම ප්‍රහාරක කොටි බෝට්ටු 5කට එකක් ලෙස මරාගෙන මැරෙන කොටි බෝට්ටු යොදා ගැනීමට මුහුදු කොටි ක්‍රියා කළා. මේ අනුව 30ක් පමණ වූ කොටි බෝට්ටු කණ්ඩායමක කොටි ප්‍රහාරක බෝට්ටු 25ක්ද මරාගෙන මැරෙන කොටි බෝට්ටු 5ක්ද වූවා. වේගය සීමිත වුවත් උසින් අඩු වූ මෙම යාත්‍රා අවධානය වෙනතක යොමු වී ඇති විටක රහසේ පැමිණ නාවික යාත්‍රාවල හැප්පවීමට සෑම විටම උත්සාහ කළා. නාවික හමුදාව මෙම ප්‍රහාරවලට මුහුණ දුන්නේ සිය වැඩි වේගයේ උපයෝගී කොට ගනිමින් ඈත දියඹට පසුබැසීමෙනුයි. ඉන්ධන ධාරිතාවේ සීමා සහිත බැවින් ඉන්ධන අවසන්ව කොටි බෝට්ටු නැවත ගොඩබිමට යාත්‍රා කරන විට ඩෝරා යාත්‍රා ඔවුන් පන්නා පහර දීමට පුරුදුව සිටියා. නමුත් කාලගුණය අයහපත් අවස්ථාවක ඉන්ධන සීමා සහිත විටක හෝ ඩෝරා යාත්‍රාවක එන්ජිමකට හානි වූ විටක කොටි ත්‍රස්තවාදීන් ජයග්‍රහණයන් ලබා ගත්තා. වුල්ෆ් පැක් ටැක්ටික්ස් හෙවත් වෘකයන් රැලක් ගොදුරක් වට කරගන්න ආකාරයට පහර දීමේ උපක්‍රමය මුහුදු කොටින් භාවිත කළේ සෙබළුන් හෝ සැපයුම් ප්‍රවාහනය කරන යාත්‍රා පිළවල් වලට පහර දීමටයි. ප්‍රවාහන යාත්‍රාවල වේගයේ සීමා සහිත බැවින් පෙර ආකාරයට දියඹට පසුබැසීමට ඩෝරා යාත්‍රාවලට නොහැකි වුණා. සතුරාට මුහුණ දී අවධානය තමා වෙත හරවාගෙන ප්‍රවාහන නෞකාවලට ආරක්ෂාකාරීව පසුබැසීමට ඉඩ ලබා දීමට මෙහිදී ඩෝරා යාත්‍රාවලට සිදු වුණා. වුල්ෆ් පැක් ටැක්ටික්ස් නම් වූ ක්‍රමය හඳුන්වා දුන්නේ දෙවන ලෝක යුද්ධ සමයේ ජර්මන් අද්මිරාල්වරයෙකු වූ කාල් ඩොනිට්ස්. ජර්මන් සබ්මැරින් ඒකකයේ අනද නිලධාරී වූ මොහුගේ උපදෙස් අනුව මෙම උපක්‍රමය උපයෝගී කර ගනිමින් සතුරු ප්‍රවාහන යාත්‍රා පෙළවල්වලට සබ්මැරීන පහර දුන්නේ ඒවාට දැඩි හානි පමුණවමින්. මෙම ක්‍රමයේ විශේෂ ලක්ෂණ කිහිපයක් තිබුණා. නාවික හමුදාවේ යාත්‍රා පෙළක වැදගත්ම ඉලක්කයන් වුණේ සෙබළුන් ප්‍රවාහනය කරන ප්‍රවාහන යාත්‍රා. ඒවායේ අඩු වේගයත් විශාලත්වයත් වේගයෙන් දිශාව වෙනස් කිරීමට නොහැකි වීමත් නිසා මරාගෙන මැරෙන කොටි බෝට්ටු වලට මේවා හොඳ ඉලක්කයන් වුණා. නමුත් මෙම ප්‍රවාහන නෞකාවලට ආරක්ෂාව සපයන වේග ප්‍රහාරක ඩෝරා යාත්‍රා නොට් 20ක පමණ වේගයෙන් ගමන් කරන මරාගෙන මැරෙන බෝට්ටු වලට විශාල බාධකයක් වුණා. එම නිසා වුල්ෆ් පැක් ටැක්ටික්ස් වල ප්‍රධාන අරමුණ වුණේ මෙම ආරක්ෂක වළල් අතරින් මරාගෙන මැරෙන කොටි බෝට්ටු වලට සිය ඉලක්ක කරා යාමට අවශ්‍ය කරන ඉඩ සලසා දීමයි. මේ අනුව මුහුදු කොටි බෝට්ටු ක්ලස්ටර්ස් හෙවත් කණ්ඩායම් වශයෙන් යෙදවීම සිදු කෙරුණා. මේ අනුව එක් කණ්ඩායමක් එක් දිශාවකින් ප්‍රහාරය ආරම්භ කළා. ඔවුන්ගේ අරමුණ වන්නේ යාත්‍රා පෙළේ ඇති සංවිධානයත් සම්බන්ධීකරණයත් බිඳ හෙළීමයි. ඒත් සමගම අනිකුත් බෝට්ටු කණ්ඩායම් විවිධ දිශාවලින් ප්‍රහාර එල්ල කිරීම සිදු කළා. මේ ආකාරයට ප්‍රහාරක කොටි බෝට්ටු ඩෝරා යාත්‍රා සමග සටන් වැදී සිටින අතර කුඩා මරාගෙන මැරෙන බෝට්ටු ඒවා අතරින් රිංගා ප්‍රවාහන යාත්‍රාවලට පහර දීමට උත්සාහ කළා. මෙවැනි ප්‍රහාරයකට මුහුණ දීමේදී කාර්ය මණ්ඩලවල ඇති දක්ෂතාවයත් නාවික යාත්‍රා ඇති සම්බන්ධීකරණයත් සංවිධානයත් ඉතා වැදගත් වූවා. ඉතා සුළු වරදක් අතපසුවීමක් මහා විනාශයක් ගෙන දිය හැකි වුණා. මීට අමතරව ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් පරාක්‍රම සමරවීරහට තවත් විශාල ගැටලුවක් තිබුණා. මුලතිව් මුහුදු ප්‍රදේශය මුහුදු කොටින්ගේ කේන්ද්‍රස්ථානයක්.
මෙම ප්‍රදේශයේ පිහිටා තිබුණු නාවුරු, අලම්පිල්, චලේ හා චුණ්ඩිකලම් ආදී ස්ථාන මුහුදු කොටි මධ්‍යස්ථාන වුණා. එම නිසා කෙටි කාලයක් ඇතුළත මුහුදු කොටි බෝට්ටු විශාල සංඛ්‍යාවක් ඒකරාශී කොට නාවික හමුදා යාත්‍රා පෙළට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව ත්‍රස්තවාදීන් සතු වුණා. නමුත් නැගෙනහිර නාවික කලාපයේ භාරව සිටි රිය ඇඩ්මිරල් ඩී.කේ. දසනායක ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් පරාක්‍රම සමරවීරව තෝරාගෙන තිබුණේ විශේෂ හේතුවක් මත. ඉතා දක්ෂ රගර් ක්‍රීඩකයෙකු ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් පරාක්‍රම ක්‍රීඩා පිටියේදීත් ඉන් පිටතත් ඉතා සටන්කාමී නායකයෙකු වුණා. ඔහුගේ මුවඟ නිතරම රැඳී තිබුණේ never give in, never give up යන වදන් පෙළ. තමාට එරෙහිව කොතරම් අභියෝග තිබුණත් ඒ සියල්ල නොතකා කිසිදු චකිතයකින් තොරව LCM යාත්‍රා පෙළ ආරක්ෂා කිරීමට ඔහු ඉදිරිපත් වන බව රිය ඇඩ්මිරල් ඩී.කේ. දසනායක හොඳටම දැන සිටියා. මෙලෙස SLNS රණවිරු නෞකාව ප්‍රමුඛ යාත්‍රා පෙළ සංග්‍රාමික අභියෝගයන් දහසකුත් එකක් මැද මුලතිව් වෙරළ කරා ළඟා වෙමින් පැවතුණා. කෆීර් යන අවසන් ත්‍රස්ත ප්‍රහාරයේ මැඩලීමට බෝම්බ ප්‍රහාර එල්ල කරන විට SLNS රණවිරු නෞකාව පෙරදැරි කරගත් LCM යාත්‍රා පෙළ මුලතිව් ප්‍රදේශයට ළඟා වෙමින් පැවතුණා. මෙම යාත්‍රා පෙළ නිරීක්ෂණය කළ මුහුදු කොටි බෝට්ටු 60ක් 70ක් අතර ප්‍රමාණයක් දියත් කළේ රුධිරයව වැටුණු කැනහිලුන් මෙන්. සෙබළුන්ගෙන් පිරී තිබෙන එක් LCM යාත්‍රාවක් හෝ ගිල්ලවා දැමීමට හැකි වුවහොත් ඒ විශාල ජයග්‍රහණය බවදත් මුහුදු කොටින් මරාගෙන මැරෙන කොටි බෝට්ටු විශාල ප්‍රමාණයක්ද මෙම ප්‍රහාරයට යෙදවුවා. ත්‍රස්තවාදීන්ගේ අභිප්‍රාය වටහාගත් නාවික හමුදාව LCM යාත්‍රා ආරක්ෂා වනසේ ඒවා වටකොට ඩෝරා යාත්‍රාවලින් ආරක්ෂක වළල්ලක් සෑදීමට ලහියේ ක්‍රියා කළා. ඒ වගේම නාවික හමුදාවට සහාය වීමට MI-24 යානාද ඒ වටා එක්රොක් වූවා. මිසයිල තර්ජනයද නොතකමින් ඉතා පහළට පැමිණ කොටි බෝට්ටු වලට පහර දීමට ගුවන් හමුදා නියමුවන් ක්‍රියා කළේ ජාතියේ සැබෑ වීරයන් ලෙසින්. ඒත් සමගම මුහුදු කොටි හා නාවික හමුදාවත් MI-24 යානා සමගත් දරුණු ගැටුම් ඇවිලී ගියා. බලෑනි තුනක සෙබළුන්ගේ ජීවිත රැක ගැනීමට රන් වැටක් මෙන් වූ නාවික හමුදාවත් ලකඹර සුරකින ගුවන් හමුදාවත් තියුණු සටනක නියැලී සිටියා. තමාට වඩා කිහිප ගුණයකින් විශාල මුහුදු කොටි බෝට්ටු සමුදාය LCM යාත්‍රාවලින් ඈත් කොට තබන්නට ඔවුන් එදා ජීවිත පරිත්‍යාගයෙන් කළ ඒ තියුණු සටනට සාක්ෂි සපයන්නේ ගොළු මුහුදත් විනාඩි කිහිපයක් පුරා දිවෙන මෙම වීඩියෝ පෙළක් පමණයි. ගොදුරක් වට කරගත් වෘක රැලක් මෙන් එල්ල කළ මෙම ප්‍රහාර මාලාව සාර්ථකව මැඩ පැවැත්වීමට නාවික හමුදාවත් ගුවන් හමුදාවත් සමත් වුණේ මුහුදු කොටින්ට දැඩි හානි පමුණුවමින්. නමුත් නාවික යාත්‍රාවලට නැවත ප්‍රතිසංවිධානය වීමට ඉඩ නොදීමට තීරණය කළ කොටි ත්‍රස්තවාදීන් සිය මරාගෙන මැරෙන කොටි බෝට්ටු සමූහය ඉදිරියට යැව්වේ ආරක්ෂක වළල්ලේ වූ හිදසකින් රිංගා LCM යාත්‍රා වෙත ගමන් කරවීමට.
නමුත් ඇති වීගෙන එන තත්ත්වයේ භයානක බව දුටු SLNS රණවිරු නෞකාවේ අනදින නිලධාරී ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් පරාක්‍රම සමරවීර සිය වේග ප්‍රහාරක නෞකාව ආරක්ෂක වළල්ලේ හිදස කරා මෙහෙයුයේ මරාගෙන මැරෙන කොටි බෝට්ටුවල මග අවුරාලමින්. LCM යාත්‍රා කරා ඇදෙන මරාගෙන මැරෙන කොටි බෝට්ටු තමා වෙත ඇද ගනිමින් ආරක්ෂක වළල්ල නැවත සංවිධානය කර ගැනීමට ඩෝරා යාත්‍රාවලට අවශ්‍ය කාලය ලබා ගැනීම ඔහුගේ අභිප්‍රාය වුණා. මෙම කටයුත්තේ භයානක බව අමුතුවෙන් කිව යුතු නැහැ. නමුත් SLNS රණවිරු නෞකාවේ වූ ඒ වීරපුතුන් සිය සහෝදර සෙබළුන් රැක ගැනීමට තම ජීවිතය අවදානමට හෙළුවේ දෙවරක් නොසිතා. මරාගෙන මැරෙන කොටි බෝට්ටුවල මග ඇවිරු SLNS රණවිරු නෞකාව කොටි බෝට්ටු එකින් එක විනාශ කරන්නේ කොටි ත්‍රස්තවාදීන්ගේ බලාපොරොත්තු සුන් කරවමින්. කොටි මරාගෙන මැරෙන බෝට්ටු මාග ඇරලීමට සිග්සැග් ආකාරයට ගමන් කරමින් SLNS රණවිරු නෞකාව නියම රණ වීරයෙකු මෙන් සටන් කරන හැටි කොටි ත්‍රස්තවාදීන් බලා සිටියේ තුෂ්ණිම්භූතව. නමුත් රටේ අවාසනාවකට මෙන් එක් මරාගෙන මැරෙන කොටි බෝට්ටුවක් සියලු ප්‍රහාර මග හරිමින් පැමිණ SLNS රණවිරු නෞකාවේ වද්දවන්නේ දැවැන්ත පිපුරුමක් ඇති කරවමින්. මෙම පිපුරුම නිසා රණවිරු නෞකාවෙහි එන්ජින් අක්‍රිය වන අතර නැව එක් ඇලයකට ශීඝ්‍රයෙන් ආනත වීමට පටන් ගනු ලබනවා. නමුත් මීළඟට සිදුවන්නේ නාවික ඉතිහාසයේ ඉතාමත් සුවිශේෂී සිදුවීමක්. තම නෞකාව අක්‍රියව තිබියදී ඉතා ශීඝ්‍රයෙන් පසකට ඇලවෙමින් මුහුදේ ගිලී යමින් තිබියදී තම රාජකාරිය දිගටම ඉටු කිරීමට SLNS රණවිරු නෞකාවේ අපේ රණවිරුවන් ක්‍රියා කළා. තව මොහොතක් හෝ මුහුදු කොටි නවතා තබා ගැනීම ජීවිත දහස් ගණනක් බේරා ගැනීමට උදව් වන බව දත් ඒ රණවිරුවන් තම නෞකාව අත නොහැර ගිලී යන නෞකාවේ සිටමින් අවට කොටි බෝට්ටුවලට පහර දෙන්නේ දැයි උදාර දූපුතුන් විලසින්. මා මේ සිදුවීම ගැන අසා තිබුණා, කියවා තිබුණා. නමුත් මෙම දර්ශන පෙළ දකින්නතුරු මා සිතුවේ ඒවා අතිශයෝක්තියෙන් ගිතු කතා ලෙසයි. ඔබ මීළඟට දකින දර්ශන පෙළ කිසිදාක අමතක කරන්නට එපා. මේ ගැන යම් දවසක ඔබේ දරුවන්ට මුණුබුරන්ට පවසන්නට අමතක කරන්නට එපා. තම ජීවිතය අහිමි වන බව දැන දැනම තම රාජකාරිය අකුරටම ඉටු කළ ඒ උදාර මිනිසුන්ගේ මතකයේ වෙනුවෙන් අපට කළ හැකි අවම දේයයි. මේ අතර SLNS රණවිරු නෞකාව තම ඉලක්කය කරා යෑම තවමත් වළක්වන බව දුටු කොටි ත්‍රස්තවාදීන් තවත් මරාගෙන මැරෙන යාත්‍රා පෙළක් ඒ වෙත යොමු කළා. නිශ්චලව පාවෙන රණවිරු නෞකාවට ඉන් එක් යාත්‍රාවක් හැප්ප වූ අතර විශාල පිපිරීමත් සමග ඉතා සුළු වේලාවකින් නෞකාව ගිලී ගියේ යාත්‍රාවේ සිටි 36 දෙනෙකුගෙන් සමන්විත වූ සියලුම කාර්ය මණ්ඩලයේ සමගින්. ඔවුන්ගේ 7 දෙනෙකුගේ මල සිරුරු පමණක් පසුව හමු වුණා. නමුත් ඔවුන් ලබා දුන්නේ වටිනා කාලය LCM යාත්‍රා ආරක්ෂා කර ගැනීමට සෙසු යාත්‍රාවලට හැකියාව ලබා දුන්නා. මේ අතර වැඩිවන හානි නිසා වෙනුත් තම ප්‍රහාරය අසාර්ථක වීම නිසා වෙනුත් අධෛර්යයටපත් වූ කොටි බෝට්ටු පසුබැස යාමට පටන් ගත්තා. මෙලෙස බලෑනි තුනක තම සහෝදර සෙබළුන් වෙනුවෙන් SLNS රණවිරු නෞකාවේ කාර්ය මණ්ඩලයේ 36ක් සිය ජීවිතය කැපකොට තිබුණා.